රින්දා එයා එන්නවා. අදට හරියටම දිව්‍යමය වසර දසදහසකටත් පසුව මම ඇයව ඒ ශාපයෙන් මුදවමි. දැන් ඇයට ඕනෑ තරම් කැමැත්තෙන් වුවත් ඔබ සැම ඉදිරියට පැමිණිය හැකියි. ඒ වගේම දිව්‍යමය වසර දසදහසකටත් පෙර සිට ඇති ඇගේ සම්පූර්ණ කතාවද කිව හැකියි. ඒත් මම මේ නාග කන්‍යාවට මගේ සම්පූර්ණ කතාව කිව්වොත් මෙයාගේ ආදරයට ජීවය ලැබෙනවද? එසේම සිදුවේවා. කතාස පිටලොකු ශාපයක් තිබුණා. ඒත් ඒ ශාපයෙන් මිදුණට පස්සේ මම තීරණය කළා ආයෙමත් මේ ලෝකෙට එන්න. ඒ කියන්නේ මට තව ආයුෂයක් ජීවත් වෙන්න තියෙනවා ආයෙමත්. කියන්නකෝ අදිනාග කන්‍යාවනි. මොකද ඒ විදිහ අපි මොනවද කරන්න ඕනේ? තාන්ට නාග කන්‍යා ශාපලත් දේවාලී අභිරහස විශේෂ කතාංගය මේ සිකුරාදා සවස 6:45ට ලුමිනස් ෆිල්ම් YouTube චැනලයෙන් බලාපොරොත්තු වන්න.